අයිබෝන් සුබ දවසක් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ vlog එක පෙබරවාරි 28 වෙනිදා කරපු vlog එකක් තමයි මේ. ඉතින් ඒකට අවශ්‍ය කරන චූටි ක්ලිප්ස් ටිකක් එකතු කරලා මම අද මේ වීඩියෝ එක මේ විදිහට ඔයාලට අරගෙන එනවා. අපි හැමෝටම තියෙනවනේ සුන්දර පාසල් කාලයක්. සමහර විට සුන්දර වෙන්න පුළුවන්, සුන්දර නොවෙන්න පුළුවන්. ඒ වුණාට කාටත් පාසල් කාලේ නම් අමතක වෙන්නේම නැහැ. ඉතින් ඒ ලස්සන පාසල් කාලේට සමු දෙන දවස තමයි අද. අපි ඉතින් ඔන්න පිටත් වුණා එකට විතර ගෙදරින්. ඒ වුණාට බලන්න හොඳටම වැස්ස පැත්ත පලාතම අඳුරු වෙලා ලොකු වැස්සක් මැද්දෙන් තමයි අපි මේ ගමන ගියේ. අපි ගියා මාකොළ තියෙන සුසි සැලූන් එකට. මං කියවනේ අද පෙබරවාරි 28 වෙනිදා කියලා. ඉතින් ආනන්ද බාලිකාවේ A level ලියපු බැජ් එකේ සෝෂල් එක තමයි අද තියෙන්නේ. ඒක පටන් ගන්නේ හවස 3ට. ඉතින් කල් වේල ඇතුව ඔන්න එකට විතර අපි ගියා සැලොන් එකට අවශ්‍ය කල්මනා ටික අරගෙන, සාරි, එතකොට ජුවලරිස් ඔන්න ඔක්කොම ටික අරගෙන වේලස්සනම රෙඩි වෙන්න කියලා. සෝෂල් එක තියෙන්නේ ඩයමන්ඩ් ක්‍රවුන් හොටෙල් එකේ. හවස 3 වෙනකොට එතන ඉන්න ඕනේ. දැන් එතන ඉන්න මිස් අපේ දුවට දැන් සාරිය කන්දනවා. පොඩි දුවත් පැත්තකට වෙලා පොඩ්ඩක් කියෝ හිටියා මේ තියෙන සැලෝන් එක. මම මේ අතර වාරයේදී පොඩ්ඩක් මේ සැලෝන් එක ඔයාලට පෙන්වන්න මේ විදිහට වීඩියෝ කරගත්තා. අපි හැමෝගෙම සුන්දර කාලය තමයි පාසල් කාලය. ඉතින් මේ සුන්දර පාසල් කාලයට අපි සමු දෙනවා කියන්නේ හරිම දුක්බර දවසක්. ඒ දුක්බර දවස බොහොම සතුටින් ගෙවලා දාන්න තමයි දැන් මේ අපේ දරුවෝ සූදානම් වෙන්නේ. සමහර අවස්ථාවලදී නොයෙකුත් කරදර මැද්දේ පාසල් ගිහිල්ලා ඒ ලස්සන පාසල් කාලේදී හැම කරදරයක්ම අමතක කරලා තමන්ගේ පන්ති කාමරේ, තමන්ගේ මේසේ, තමන්ගේ පුටුවේ ඉඳගෙන ආදරණීය ගුරුතුමියත් එක්ක ඒ ගෙවපු ලස්සන පාසල් කාලය අද නිමා වෙනවා. ඉතින් ආයිත් හැමදාම උදේට සුබ වෙනදුමින් සැරසිලා තමන්ගේ යාළුවෝ බලන්න යන්න, තමන්ගේ හිතේ හැටියට තමන් හිතන දේවල් තමන්ගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න අදින් පස්සේ අවස්ථාව නැහැ. සමහර විට වැඩිපුර ඉගෙන ගන්න, වැඩිපුර අධ්‍යාපනයට පිටරට යන්න, තව කෙනෙක් තමන්ට සුදුසු රැකියාවල් තෝරගෙන තමන්ගේ ජීවිතය හදාගන්න ප්ලෑන් කරගෙන ඒ දේවල් කරගන්න කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඉතින් ආදරණීය ගුරු මෑණියන්ට, හිතවත් යාළුවෝ එළියන්ට මේ විදියට සමු දීලා ඒ ආදරණීය වූ පාසල් කාලයේ මතක සටහන් කීපයක් මේ විදියට එකතු කරන ගමන් ඔයාලටත් ආයිබෝවන් කියලා මම අද සමු අරගෙන යනවා. ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්, පරිස්සමින් සතුටින් ඉන්න.